දැන් මේක ගැන කතා කරාම මේකට විරෝධය පළ කරාම ඉන්දියාවේ පවා විරෝධයට ලක් වෙලා තියෙන නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට ලංකාවේ මිනිස්සු විරෝධය පළ කරාම ඒකට වැඩිපුරම රිදිලා තියෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන ලේකම් ටිල්වින් සිල්ව මහත්තයාට. ටිල්වින් සිල්ව මහත්තයා කියනවා ඉන්දියාව ඒ කාලේ වගේ නෙවෙයි දැන් වෙනස් වෙලාලු. ඒ නිසා ඉන්දියාවේ අගමැති අපේ රටට එන එක අපිට මාර ආඩම්බරයක්. දැන් මේක කියන්නේ ඉතිහාසයේ ඉන්දියාවේ ආධිපත්‍යයට විරුද්ධව ඉන්දියාවේ ව්‍යාප්තවාදයට විරුද්ධව ඉන්දියාවේ විජිතකරණයට විරුද්ධව සටන් කරපු ව්‍යාපාරයක වර්තමාන දේශපාලන නායකත්වයේ දෙන ප්‍රධාන චරිතයක් කියන කතාව මේක බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා නලින්ද ජයතිස්ස ඇමතිවරයා බොහොම අපූර්ව ප්‍රකාශයක් කරනවා මේ නරේන්ද්‍ර මෝදි ජනාධිපතිවරයාට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන්. ඔහු කියනවා මේ විරෝධය පළ කිරීම කරේ වමේ කණ්ඩායම්. ඒ කියන්නේ නලින්ද ජයතිස්ස ඇමතිවරයා පිළිගන්නවා ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් වමේ නෙවෙයි කියලා. අපි හිතනවා වම හදයි සමාජවාදයේ හදයි කියලා ජාතික ජනබලවේගය දිහා ජනතා විමුක්ති පෙරමුණ දිහා තව කවුරු හරි බලාගෙන ඉන්නවා නම් නලින්ද ජයතිස්ස මහත්තයා ඒකටත් උත්තර දුන්නා කියලා. ඒ වගේම තමයි අපි දැක්කා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මේ ආණ්ඩුවේ තියෙන අර්බුදය සහ ජනබලය කියන්නේ මොකක්ද කියන එක ගැන හරියටම කිව්වා. එතුමිය පහුගිය දවසක ප්‍රකාශයක් කරා මේ ආණ්ඩු බලය විතරක් අරගෙන ආණ්ඩුව විතරක් වෙනස් කරලා මේක වෙනස් කරන්න බෑ කියලා එතුමිය කිව්වා. අපි කියනවා එතුමියගේ ප්‍රකාශයට අපි අත් දෙක මුස්සනවා. අපි ඒකයි කිව්වේ ආණ්ඩු බලය විතරක් අරගෙන මේක වෙනස් කරන්න බැරි එකේ රඟේ තමයි දැන් මේ පෙනෙමින් ඉන්නේ. ඇයි? හාල් මිල තීරණය කරන්නේ තාමත් දඩ්ලිලා රත්නලා නිව්රත්නලා නිපුණලා මහා පරිමාණ හාල් මෝල් කාර්යෝ ටික. ලංකාවේ මිනිස්සුන්ව කන්න පොල්නටත් පොල් ටික පිටරට යවනවා කියලා තීරණය කරන්නේ අර මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ටික. ඉන්දියාවත් එක්ක අස්සම් කරන ගිවිසුම් මොනවද? ඒ ගිවිසුම් වල මොනවද තීරණය කර තියෙන්නේ කියන එක මේ රටේ ජනතාව තාමත් දන්නේ නැහැ. ඒවා තීරණය කරන්නේ අර දුමින්ද හුලංගමුවලයි අර මහ බැංකුව අධිපතිවරයයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු මේ ආණ්ඩුවේ ඉන්නේ හෙන්චයියෝ ටික තමයි ඉන්දියාවේ අගමැතිත් එක්ක අස්සම් කරන ඉන්දියාවත් එක්ක අස්සම් කරන ගිවිසුම් මොනවද කියන තීරණය ගන්නෙ. අන්න ඒ නිසා තමයි මේ රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන එක ගැන කතා කරපු ආණ්ඩුව IMF එකත් එක්ක මේවා වෙනස් කරන්න කතා කරනවා කියපු ආණ්ඩුව දැන් මේවා ඔක්කොම මේ රටේ අර දූෂිත ව්‍යාපාරික පන්තියට අවශ්‍ය විදියට සැලසුම් සකස් කරමින් ඉන්නවා.